සමගින් මදෙස බලා ආදරය දැනේදැයි සිතා මා සමගින් ජීවිතේ පුරා ජීවිතේ දැනේවි පතා. ඔයාලට කොහොමද? ඔන්න ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලා බලලා යන්න. දැන් මායි ලියෝයි මේ යනවා චුට්ටක් ඇවිදින්න. එන්න නන්න. අපේ ගමේ තියෙනවා ලස්සන වෙල් යායක්. අපි දැන් මේ එතනට ආවා. එතන මාරෙම ලස්සනයි. කොමල? ලියෝ? 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 ආපහු ගෙදර එනකොට මන් දැක්ක මේ ලස්සන සූර්යකාන්ත මල් ටික. ඉතින් මං ඒකෙන් දෙක තුනක් කඩාගෙන ආවා. දැන් මම මේක වතුර පෝච්චියකට දාලා තියාගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මං මගේ රූම් එක අස් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම මුලින්ම මෙතනින් පටන් ගත්තා. මොකද මම මගේ රූම් එකකින් ඉන්න ආසම තැන මෙතන. ඔන්න දැන් නම් රූම් එක අස් කරලා ඉවරයි. අස් කරාට පස්සේ මෙන්න මෙහෙම තමයි මගේ රූම් එක තියෙන්නේ. දැන් මම යනවා වොෂ් එකක් දාගෙන එන්න. ඔන්න ඉතින් අද අපේ ගෙදරට කට්ටියකුත් එනවා. බලාගෙන ඉන්නකෝ කවුද කියලා. මං අර කිව්ව කට්ටිය ආවා. ඉතින් ඒ තමයි අපේ අම්මගේ පැත්තේ නෑදෑයෝ. ඉතින් නෑදෑයෝ කිව්වට අපි ගොඩක් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ලා වගේ තමයි ඉන්නේ. මොකද අපි නිතර හම් වෙන හින්දා ඉතින් අපි ගොඩක් ෆිට්. පේනෝ නේද මෙයාලට ෆෝන් එකක් හම්බුනහම තියෙන සමගිය. අපි දැන් මේ කට්ටියම එකතු වෙලා කරන්න හදන්නේ ගේම් එකක්. ඔයාලත් බලාගෙන ඉන්නකෝ. දැන් මුඩිය පැත්ත මෙහෙම කරකෝල මුඩිය පැත්ත නම් කරනු යනවා. මුඩිය පැත්ත තියෙන එක්කෙනා මේ පැත්ත තියෙන එක්කෙනා යාළුවෝ ප්‍රශ්න අහනවා. ට්‍රුත් ට්‍රුත් මෙයා ට්‍රුත් කිව්වොත් අපි අහන ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. දෙයා කිව්වොත් කියන දේ කරන්න ඕනේ. මමද? මම මොකද දන්නේ? ඔයා ගොඩක්ම ආදරේ ඔයාගේ යාළුවට දක්කටද? අක්කටද යාළුවටද? දෙන්නට හරි කියන්න අක්කටද? අක්කට ට්‍රුත් එයා කියලා අහන්න. කැමති ප්‍රශ්නයක් අහන්න. ඔයා සහෝදරයන්ට දාදරේ ඉස්කෝලේ යාළුවන්ට දාදරේ සහෝදරයාට කෙල්ලෝ කී දෙනෙක් ඉඳලා තියනවද? කෙල්ලෝ කී දෙනෙක් ඉඳලා ඉන්නවද? බුදුහාමුදුරුවෝ ඉන්නවා සාක්ෂි තුන් දෙනා. කවුද තුන? ජනිෂා නෑ හිරුවා ජනිෂා නේ අමාරු දාන්න එපා. යා කවන්නේ තොඹරෝඩියා දෙය ඉන්දෝ දන්නවම මාරු ඔලින් ඉන්නනේ අනේ වෙන්නේ එකක් කියන්න පුළුවන්.
අනේ අමාරුයි දාන්න පුතා. එහෙම කරන්නට මට මොකද්ද? හස්කිලට මාස්කිලට අනේ මට පෙන්නන්න ඕන එකපාරක්. කොහොම නඩම් කරා ඒක එයා දන්නේ නැහැ. සින්දුව දාන්න. ටූ ඩාන මොකද අප්පෝ. එකක් පයින්නවා දෙකක් පයින්නවා ඕම කරලා තුනක් ආහරි ආගායෝ දැක්කේ නැහැ ඔයා කියන්න ඕන මහාමි මගේ අතින් මොකක් හරි වැරද්දක් වුණා නම් සමා වෙන්න මම ඔයාට හැමදාමත් ආදරෙයි. අපි කට්ටියම එකතු වෙලා කෑම කන්න තමයි හදන්නේ. ඉතින් මං අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක ලස්සන ව්ලොග් එකකින් මුණ ගැහෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.